සුබ දවසක් ඉතින් ඔයාලව බැංක් අප්ඩේට්ස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද 2026 4/5 වෙනිදා ඉතින් අද මම ඔයාලට අරන් ආවිල්ලා තින්නේ දින 100 ඉඳන් දින 500 වෙනකන් කමර්ෂල් බැංක් එකේ FD එකක් දැම්මොත් ඔයාලට කොච්චර පොලි මුදලක් ලැබෙනවද කියලා මම මේ වීඩියෝ එක අවසානයේදී කියනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේ මේ වගේ බැංක් අප්ඩේට්ස් එහෙම නැත්නම් FD ගැන ඔයාලට දැනගන්න ඕන නම් අනිවාර්යෙන් බැංක් අප්ඩේට්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මම මේ ඉන්නේ කමර්ෂල් බැංක් එකේ වෙබ්සයිට් එකේ. ඉතින් ඔයාලා පේනවා ඇති ස්පෙෂල් දින 100, දින 200, දින 300, දින 400 වගේම දින 500 ෆික්ස් ඩිපොසිට් ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ විදිහට පහළට අරගෙන යන්නම් ඔයාලව. ඉතින් මේ දින 100 සිට 500 දක්වා ෆික්ස් ඩිපොසිට් එකක් දානකොට අවම තැන්පතුව ලක්ෂ 5ක් තමයි ඔයාලගෙන් ඉල්ලන්නේ. ඊට පස්සේ දින 100 ඉඳන් දින 500 වෙනකන් වලට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද ඔයාලට ගෙවන පොලි අනුපාතය කියලා. ඉතින් මෙතන මේ තියෙන්නේ වාර්ෂික පොලි අනුපාතය. ඒ කියන්නේ ඔයාලට දින 100 නම් දින 100 කල්පිරීමේදී තමයි ඔයාලගේ පොලි මුදල ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට ඔයාලට කියන්නම් කොහොමද මේක කැල්කියුලේට් කරගන්නේ කියලා. ඉතින් මෙතනදී දින 100කට ඔයාලට 108ක වාර්ෂික පොලියක් ගෙවනවා. ඒ වගේම දින 200කටත් 108ක වාර්ෂික පොලියක් ගෙවනවා. ඔයාලා දින 300කට කියන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් දැම්මොත් 8.5ක පොලි අනුපාතයක් ගෙවනවා වාර්ෂිකව. ඒ වගේම අවුරුද්දට වැඩි සාමාන්‍යයෙන් අවුරුද්දයි තව දින 35ක් විතර ගියාට පස්සේ ඔයාලට 109ක පොලියක් ගෙවනවා දින 400 දී. ඊට පස්සේ දින 500 ෆික්ස් ඩිපොසිට් එකේදී 9.5ක් ගෙවනවා. මේක අවුරුදු දෙකමාරක් විතර වෙනවා. ඉතින් මේ වාර්ෂික පොලිය තමයි ඔයාලට ගෙවන්නේ දින 100 සිට 500 දක්වා කමර්ෂල් බැංක් එකේ. ඉතින් ටිකක් හොඳ රේට් එකක් දැනට කමර්ෂල් බැංක් එකේ තියෙනවා. ඔයාලට දින 100 වගේ දාගත්තොත් ඉක්මනින් ඔයාගේ පොලිය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා 108ක වගේ පොලි රේට් එක. ඉතින් මම ඔයාලට කැල්කියුලේට් කරලා පෙන්නන්නම් කොහොමද ලක්ෂ 5ක් වගේ මුදලක් ඔයාලා දින 100කට දැම්මොත් ඔයාලට ලැබෙන පොලිය කියලා. ඉතින් මම මේ ලක්ෂ 5 ටයිප් කරගන්නවා. ටයිප් කළා මම මේක වැඩි කරගන්නවා 108 පොලිය. දින 100කට තියෙන්නේ 108යි. 108 පොලියෙන් මේ විදිහට වැඩි කරගෙන මේක බෙදනවා 100ෙන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ පොලිය එනවා. මේ පොලිය අපි එක දවසකට කැල්කියුලේට් කරගන්න ඕනද මම මේක බෙදනවා 365න්. මේක වැඩි කරනවා මම අපේ ෆික්ස් ඩිපොසිට් එක දෙන්නේ දින 100කට හින්දා දින 100කින් මේ විදිහට වැඩි කරගත්තාම ඔයාලට 10958යි 790ක මුදලක් එනවා. මේ තියෙන්නේ විත් හෝල්ඩින් ටැක්ස් එක ගෙවන්න කලින් අපිට බැංක් එක මගින් ගෙවන පොලිය. ඉතින් මෙතනදී ඔයාලා විත් හෝල්ඩින් ටැක්ස් කියන්නේ මාසයකට ඔයාලගේ දල ආදායම ලක්ෂ 18ට අඩු නම් ඔයාලට පුළුවන් බැංකුවට ස්වයං ප්‍රකාශයක් ලබා දීලා ඔයාලගේ 110ක ටැක්ස් මුදල කපන්න එපා කියලා ඉල්ලීමක් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ සම්පූර්ණ පොලියම අතට ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතනදී 110ක විත් හෝල්ඩින් ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. මම මේක ඔයාලට කැල්කියුලේට් කරලා පෙන්නන්නම් කෙටි ක්‍රමයකට. මේක මම වැඩි කරගන්නවා 0.9කින්. ඔයාලට රුපියල් 9863ක මුදලක් ඔයාලගේ ලක්ෂ 5 මුදලට දින 100කදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු දින 200 ෆික්ස් ඩිපොසිට් එක කොහොමද කියලා. මම මේකත් අයින් කරගෙන ආයෙ පාරක් ලක්ෂ 5 මේ විදිහට ටයිප් කරගන්නම්. ඊට පස්සේ මම මේක වැඩි කරගන්නවා 108 පොලියෙන් බෙදනවා 100ෙන්. ඊට පස්සේ මෙන්න මේ මුදල එනවා. මේ මුදල අපි නැවත බෙදා ගන්නවා දින 365ට. අපි එක දවසක පොලි මුදල හොයන්න ඕන නිසා ඊට පස්සේ මම මේක වැඩි කරගන්නවා නැවත දින 200ෙන්. ඔයාලට රුපියල් 21917ක මුදලක් එවනවා විත් හෝල්ඩින් ටැක්ස් එක ගෙවන්න කලින්. ඉතින් මම මේ මුදල වැඩි කරගන්නවා 0.9ෙන් වැඩි කරගත්තාම රුපියල් 19726ක මුදලක් විත් හෝල්ඩින් ටැක්ස් එක ගෙවුවට පස්සේ ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ මම කතා කරන්නම් දින 300 ෆික්ස් ඩිපොසිට් එක ගැන. ඉතින් ලක්ෂ 5ක් මම මේ විදිහට ටයිප් කරගෙන මම මේක වැඩි කරගන්නවා 108.5ක පොලියෙන්. වැඩි කරගෙන මම මේක බෙදනවා 100ෙන්. ඔයාලට 42500ක් එනවා. ඉතින් මම මේක බෙදා ගන්නවා නැවත 365න්. ඊට පස්සේ මේක මම වැඩි කර ගන්නවා දින 300ෙන්. ඔයාලට 34931ක පොලි මුදලක් එනවා. ඉතින් මේ පොලි මුදල විත් හෝල්ඩින් ටැක්ස් එක ගෙවන්න කලින් තියෙන්නේ. නැවත 0.9න් වැඩි කරගත්තාම රුපියල් 31438ක මුදලක් ඔයාලට ලැබෙනවා
with holding tax එක ගෙවුවට පස්සේ ලක්ෂ 5ක් දවස් 300කට දැම්මොත් ඉතින් මේ විදිහට ඔයාලට කැල්කියුලේට් කරගන්න පුළුවන් යම් ගැටලුවක් හෝ මොනවා හරි ෆික්ස් ඩිපොසිට් එකක් ගැන ඔයාලට අදහසක් හරි එහෙම නැත්නම් ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මතක තියාගන්න. ඉතින් මම දවස් 500 ෆික්ස් එකත් ඔයාලට මේ විදිහට කැල්කියුලේට් පෙන්නන්නම්. මම ලක්ෂ 5ක මුදල මේ විදිහට ටයිප් කළා මේක 9.5කින් වැඩි කරලා බෙදනවා 100. ඊට පස්සේ එනවා 47500ක මුදලක් මම මේක එක දවසක් හොයන්න ඕන නිසා බෙදා ගන්නවා 365ට. ඊට පස්සේ එන ගාන මම වැඩි කරනවා අපිට දවස් 500ක් තියෙන නිසා 500න් වැඩි කරනවා. ඒවලට රුපියල් 65068ක මුදලක් එනවා වික්ටෝරියන් ටැක්ස් එක ගෙවන්න කලින්. මේක මම වැඩි කර ගන්නවා 0.9න්. ඔයාලට එනවා 58561 මුදලක් වික්ටෝරියන් ටැක්ස් එක ගෙවුවට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහේ පොලි මුදලක් ලබා ගැනීම හැකියාව දෙනවා කොමර්ෂල් බැංක් එකේ. දැනට ගොඩක් හොඳ රේට් එකක් කොමර්ෂල් බැංක් එකේ ලැබෙනවා. ඉතින් try කරලා බලන්න. ඔයාලට හොඳ පොලියක් කොමර්ෂල් බැංක් එක හරහා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් බැංක් අප්ඩේට්ස් YouTube channel එක subscribe කරලා තියන්න කියලා මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.